රොෂාන් රණවන කියන්නේ ගොඩක් ලංකාවේ අය ආදරය කරන චරිතයක්. ඉතින් ඒ ස්කින් එක ඇත්තටම එයාගේ ස්කින් එක හරිම ලස්සනයි. මම මේ ෆීල්ඩ් එකේ ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනකොට එක එක ශාස්ත්‍රවල අය මුණ ගැහෙනවා. නළු නිළියෝ ගොඩාක් අය මුණ ගැහෙනවා. ප්‍රසිද්ධ අය ගොඩාක් මුණ ගැහෙනවා. ගොඩක් වෙලාවට මට දැනෙන දෙයක් තමයි ඒ අය ගොඩක් මේකප් යූස් කරනවා, ගොඩක් කැමරා ලයිටින්ස් එක්ක ඉන්නවා, අනවශ්‍ය ප්‍රොඩක්ට් සමහරලාට භාවිතා කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව හින්දා එයාලා දන්නේම නැතුව එයාලගේ ස්කින් එක ඩැමේජ් වෙනවා. ඉතින් කලාතුරකින් මට හම්බෙච්ච ලස්සන ස්කින් එකක් තියෙන කෙනෙක් තමයි ඇත්තටම රොෂාන් රණවන කියන්නේ. මම ඒක එයාටත් එදා එක්ස්ප්ලেইন කරා. හැබැයි මෙතනදී මට චුට්ටක් කියලා දෙන්න ඕන උනේ මේ වගේ ස්කින් එකක් අපිට ලැබෙන්නේ කොහොමද? එකක් තමයි ජෙනටික්ස්. අපිට හොඳ ජෙනටික්ස් තිබ්බොත් ඇත්තටම ලස්සන ස්කින් එකක් උපතින්ම උරුම වුණොත් ඔන්න අපිට ස්කින් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට මට තියෙන්නේ එහෙම ස්කින් එකක්. ඒ වගේම දැන් මේ ස්කින් එක එකම විදිහට අපේ තියෙන්නේ නැහැ. ඒක ටික ටික වෙනස් වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 20 ගණන් වල ඕන කෙනෙක්ගේ ස්කින් එක හොඳයි. ඔක 25න් විතර පස්සේනේ ඔක චේන්ජ් වෙන්න පටන් ගන්නෙ. දැන් කොලාජන් අඩු වෙනකොට අපේ ස්කින් එකේ කොලාජන් මට්ටම අඩු වෙනකොට ඇදෙන සුළුභාවය අඩු වෙලා ඩල් වෙලා පොඩක් අපිටම නොදැනී අර ග්ලෝ එක නැති වෙන්න පුළුවන්. දැන් මේ වගේ තැනකදී ඒ ස්කින් එක ආරක්ෂා කරගත්තේ නැත්තම් එහෙම නැතුව හිතන දේවල් ආලේප කරන්න ගියොත් දන්නේම නැතුව ඔයාට ඔයාගේ ස්කින් එක නැති වෙයි. ඉතින් කෙනෙක් ඇත්තටම අපේ ස්කින් එක තමන්ගේ ස්කින් එක ගැන හිතනවා නම් එයා මොනවද කරන්න ඕනේ? කෙනෙක්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන් තමන්ගේ ස්කින් එක රැකගන්නේ කොහොමද කියලා. ඒක හින්දා තමයි වෛද්‍යානුකූල උපදෙස් ලබා දෙන්න අපි ඉන්නේ. ડોක්ටර්ස්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ගැන දැනුවත් වෙන එක හරිම වැදගත්. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ස්කින් එක ඒ ડોක්ටර්ට පෙන්නලා ස්කින් එකට ආරක්ෂා කරගන්න ඕන ස්කින් කෙයාර් රූටින් එකක් අහගන්න. ඒ ස්කින් කෙයාර් රූටින් එකට ලොකු දේවල් ඇඩ් කරගන්න ඕනේ නෑ. හරිම සිම්පල් ටිකක් තිබ්බම හොඳටම ඇති. ආරක්ෂා කරගන්නනේ ඕනේ. ඊට පස්සේ ඒ අතරතුර ස්කින් එකේ යම් ගැටලු තියන අය ඉන්නවනේ. අන්න එහෙමනම් ඒ ડોක්ටර් ඔයාට නිසි ගයිඩන්ස් එක ලබා දෙයි ඒක අඩු කරගන්න විදිය. දැන් කිසිම ගැටලුවක් නැති ස්කින් එකක් තියනවා කියන්නකෝ අපි මේ කතා කරපු රොෂාන් රණවනගේ වගේ. එහෙම තැනකදී අපි කරන්න ඕනේ අපේ ස්කින් එකේ කොලාජන් ලෙවල් එක වැඩි කරගන්න එක. මොකද ඒක අපි දන්නේම නැතුව අඩු වෙනවා. ස්කින් එකේ thickness එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ හේතුව හින්දා ඇන්ටි ඒජින් ගැන හිතනවා නම් අපි කොලාජන් ලෙවල් එක වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. පළවෙනියටම හිතන්න ඕනේ දේ තමයි ඔයාගේ ඇතුළට ගන්න ආහාර ටික, ඩයට් එක. ඩයට් එක අන්හෙල්දි වේගෙන ගියොත් සීනි කෑවොත් එහෙම ජංක් ෆුඩ් ඔය බැතපු ආහාර අපි එළියෙන් කන ඔය හැම කඩචෝරුවක්ම ඇත්තටම අපේ ස්කින් එක ඩැමේජ් කරනවා. කොලාජන් අඩු කරනවා. ඒ වගේම මේ ලයිට්ස් වලට සන් එක්ස්පෝෂර් එකට අපි දන්නේම නැතුව කොලාජන් ටික අඩු වෙලා යනවා. ඒකට උඩින් තව ගානවා එක ගැලපෙන්නේ නැති ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. අන්න එතකොට දන්නේම නැතුව ස්කින් එක ඩැමේජ් වෙනවා. එහෙම නොකර ගැනීම අංක 1. ඊළඟට අපිටම ගැලපෙන ස්කින් කෙයාර් රූටින් එකක් ඇප්ලයි කරලා ස්කින් එක ප්‍රොටෙක්ට් කර ගැනීම අංක 2. තාක්ෂණයේ උදව්ව අරගෙන තවදුරටත් කොලාජන් ලෙවල් එක වැඩි දියුණු කරගන්න තමන්ට පුළුවන් විදිහට මේන්ටේනින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න එක අංක 3. ඒ වගේ කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් ගොඩාක් තියෙනවා. සමහර මයික්‍රෝ නීඩ්ලින් ට්‍රීට්මන්ට්ස්, ලේසර් ට්‍රීට්මන්ට්, ඒ වගේම අධි තාක්ෂණයන් යොදා ගන්න පුළුවන් මැෂින් උපකරණ දැන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ ගොඩාක් තියෙනවා. ඔයාටම ගැළපෙන, ඔයා කැමති විදිහේ ට්‍රීට්මන්ට් එකක් ටික කාලයක් කරගෙන යන්න උත්සාහ කරන්න. සමහර විට මාසෙකට එකපාරක් වෙන්න පුළුවන්, මාස දෙකකට පාරක් හරි වෙන්න පුළුවන්, අවුරුද්දකට එකපාරක් වුණත් කමක් නැහැ. නිකන් ඉන්නවට වඩා යම් ස්ටෙප් එකක් ඔයාගේ හැම වෙනුවෙන් ගන්න. එතකොට ඔයාටත් පුළුවන් ඔයාගේ ස්කින් එක පියවරෙන් පියවර වැඩි දියුණු කරගන්න. වයසට යනකොට හරි විදිහට වයසට යන්න. ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගෙන වයසට යන්න. මොකද මේ තාක්ෂණ දැන් available ලංකාවේ තියෙනවා. ඒ තාක්ෂණය කියලා දෙන්න ડોක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් ඇයි ඒ දේවල් ගැන දැනුවත් වෙන්නේ නැත්තේ?